මේක 2019 පේපර් එක ටෙස්ට් 3 එක බලමු. ඒකෙත් බොක්ස් එකක් දීලා තියෙනවා. first one is done for you. අපිට ඉතුරු ඒවා තමයි පින්තූරේ බලලා clues අරගෙන CLUE clue එකක් කියන්නේ ඉංගිය අරගෙන ගැලපෙන එක තෝරගන්න පුළුවන්. this picture shows කියන්නේ පෙන්නනවා. S එක තියෙනකොට අපි දන්නවා simple present tense active voice එකක්. එතකොට මෙතන ඉන්නේ ක්‍රියාව කරන එක්කෙනා. මේ පින්තූරේ පෙන්නනවා චතුරගේ room එක. චතුර's room. his එක දාලා තියෙන friend Isuru is sitting near him on his ඒගොල්ලෝ ඉන්නේ මොකක් උඩද කියලා බලන්න. and නේද? එතකොට අපිට මේක ගන්න පුළුවන් bed කියන එක. bed on his bed. there is දාන්න අපි එක දෙයක් හෝ එක කෙනෙක් ඉන්නවා තිබෙනවා කියලා පෙන්නන. there is a with 3 blank in the room. එක දෙයක් තියෙනවා with 3 දේවල් තව තුනක් එක්ක. එක දෙයක් තියෙනවා දේවල් තව තුනක් එක්ක. එක දෙයක් මේක වෙන්නත් පුළුවන් ඇඳුම් තුනක් තියෙනවා. තව මේ මේසේ වෙන්නත් පුළුවන් ලාච්චු තුනක් තියෙනවා. බලමු there is a මම දැනට දානවා there is a table with 3 drawers. මේ ලාච්චු වල drawers කියලා කියනවා. හරිද? with 3 drawers in the room. a pile of පොත් සෙට් එකක් ගැන කියන්නේ. පොත් සෙට් එකක් a pile of books මෙතනට එන්නේ. books and the pile of books and the lamp he uses to study can also be seen here. ඊට පස්සේ the blank තියෙනවා of the window are partly open. the blank of the window are partly open. එතකොට window of the window කියන්නේ window එකට අයිති දෙයක් නේ. are partly open කියන්නේ භාගිකව කොටසක් විවෘතයි කියන එක. එතකොට මෙතනට එන්න ඕනේ මට බැලුවම පේන්නේ curtains කියන එක තමයි. curtains. the curtains of the window are partly open. It was in the blank he has hung a shirt and 2 pairs of තියෙනවා in the. එතකොට මේ ඇඳුම් ගැනනේ කියන්නේ. he has hung. බලන්න කියන has hung කියන එක has have එක past participle එකක් තියෙන්නේ. hung කියන්නේ hang කියන එකේ එල්ලනවා කියන්නේ hang කියන එකේ past participle එක තමයි hung කියන්නේ. එතකොට he has hung කියන්නේ ඔහු එල්ලලා තියෙනවා. හරිද? ඔහු එල්ලලා තියෙනවා a shirt එකක් සහ 2 pairs of මෙතන කලිසම් දෙකක් තියෙනවා trousers කියන එක තමයි එන්නේ. 2 pairs of trousers. එතන in the cupboard එක ඇතුළේ තියෙන in the cupboard කියන එකට ස්පෙලිංස් මතක තියාගන්න CUP cupboard කියලා තමයි එන්නේ. cupboard. pairs of trousers මෙතනට එන්නේ. trousers කියන එක අපි ටික් කරගමු. there is a cap එකක් තියෙනවා. and උතන්ට එන්නේ එතකොට umbrella එක. an umbrella on the hangers fixed to the hangers fix කරලා තියෙන කොහටද? wall එකට. fixed to the wall. there are කියලා අපි දාන්නේ බහුවචන. එතකොට දේවල් කිහිපයක් කොහේ හරි තියෙනවා. පණ තියෙන කවුරු හරි කීප දෙනෙක් කොහේ හරි ඉන්නවා. there are 2 pairs of shoes. shoes කූට්ටම් දෙකක් on the shoe rack එකේ තියෙනවා. one is white and the other is black. චතුර keeps his room neat and tidy. චතුර තියා ගන්නවා. ඔහුගේ කාමරය හරිම ලස්සනට කියන එක අදහස් කරනවා. keep කියන්නේ තියා ගන්නවා, තබා ගන්නවා, තබනවා කියන තේරුම. හරිද? එතකොට ඒ sentence එක ගත්තොත් keep එක ළඟට s තියෙනවනේ ළමයි. එතකොට keeps s මොකක් හරි verb එකක් s එකක් එක්ක es එකක් එක්ක ies එකක් එක්ක තියෙනවනේ. ඒක simple present tense active voice නම් ක්‍රියාවට වම් අත පැත්තේ ඉන්නවා ක්‍රියාව කරගෙන. චතුර තමයි ඒක තියාගන්නේ neat එකට. චතුර keeps. ඒ විදිහට ඒක complete කරගන්න පුළුවන්.